ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මොකද්ද මහණෙනි කයෙන් වෙන අකුසල කර්ම 3? මොනවද ඔයාලා අහලා තියෙන්නේ? මොනවද කයෙන් වෙන අකුසල කර්ම? ප්‍රාණඝාතය, සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම. ඔන්න දැන් අහගන්න සත්තු මරනවා කියන්නේ මොකද්ද කියලා. ඉද බික්කවේ ඒකච්චෝ පානාතිපාතී හෝති. මෙහිලා මහණෙනි කෙනෙක් සත්තු මරනවා. ලුද්දෝ රෞද්‍රයි. ලෝහිත පානී අතේ ලේ තවරගෙන ඉන්නේ. හත පහතේ නිවිට්ටෝ වෙනසින් පැහැරින් කරනවා. අදයාපන්නෝ සබ්බ පාන භූතේසු. ප්‍රාණීන් ගැන දයා කරුණා මෛත්‍රියක් නැහැ. රෞද්‍රයි අතේ ලේ තැවරෙනවට බය නැහැ. ඕනම දෙයක් වනසනවා පැහැර ගන්නවා. සත්තු මරනවා. ඔන්න ඕකට තමයි පානාතිපාතා කියලා කියන්නේ. ඒතර දැන් ඔයාලා අහලා තියෙනවනේ සතෙක් වෙන්න ඕන. සතා මරණ චේතනාවක් තියෙන්න ඕන. උපක්‍රමයක් කරන්න ඕන. ඒ උපක්‍රමයෙන් සතා මැරෙන්න ඕන. ඔය ඔක්කොම ටික සම්පූර්ණ වුණාම තමයි ප්‍රාණඝාතයක් වෙන්නේ කියලා අහලා තියෙනවා. ඒක අටුවා විස්තරේ. මූලික බුද්ධ වචනේ තමයි මේක. පානාතිපාතී හෝති සත්තු මරනවා. ලුද්දෝ රෞද්‍රයි ලෝහිත පානි ලේ තවර ගන්නවා. හත පහතේ නිවිට්ටෝ අදයාපන්නෝ සබ්බපාන භූතේසු. ඔවුන්ගේ ජීවත් වීම පැහැර ගන්නවා. සැනසෙල්ල පැහැර ගන්නවා. දයාවක් නැහැ සත්තු ගැන. දෙල් දාලා මාළු අල්ලන්න පුළුවන්. මඳු ගහලා සත්තු අල්ලන්න පුළුවන්. විඩි තියලා සත්තු මරන්න පුළුවන්. මිනිස්සු මරන්න පුළුවන්. ඒක තව කෙනෙක් මරන්න බයක් නැහැ. දයාවක් හදවතේ නැහැ. අන්න ඒ කෙනාට කියනවා සත්තු මරන්නා. පානාතිපාතා වේරමණී කියන්නේ ඒකට. දැන සතෙක් මරනවා. ආයේ ඒකේ ගොඩාක් ආයේ වටින් ගොඩින් විස්තර කරන්න දෙයක් නැහැ. තේරෙනවා ඒක. ඒ වගේ දෙයක් කළාට පස්සේ ඒක විපාක නොදී නැති වෙන්නේ නැහැ. ඒ කර්ම විපාකේ. එක්ක මෙලෝ එනවා. ඇයි චුන්ද සූකර ඌරෝ මැරුවා. තමනුත් මැරුවේ ඌරෙක් මැරුණේ ඌරෙක් විදියට. දිට්ඨ ධම්ම වේදනිය. සමහර අයට ඊළඟ ජීවිතේ විපාක හම්බ වෙනවා. සමහර අයට කවදා හරි විපාක එනවා ඇඟිලා තිබිලා. එතකොට එහෙනම් අපිටත් මේ ජීවිතේ කර්ම විපාක එනවා. මේ ජීවිතේම අපිට වැරදිච්ච ඒ වගේ විපාකත් එනවා. කලින් ජීවිතේ කරපු ඒවත් එනවා. කල්ප ගානකට කලින් කරපු ඒවත් මේ ජීවිතේ එනවා. අපි මෙහෙම ඉන්නවාවත් ඇති. අපි මෙහෙම ඉන්නවාවත් ඇති. එතකොට ප්‍රාණඝාතයේ විපාක තමයි අඩු වයසෙන් මැරෙනවා. එතකොට එක්කෝ ඒක අනුන් කරගහනවා. කවුරු ආයේගේ උපක්‍රමයකින් අපි මැරෙනවා. එක්කෝ තමන්ම සියදි විනාශා ගන්නවා. එක්කෝ සබහා ධර්මයේ ගහක් කඩාගෙන වැටිලා. ගම් වතුරකට අහු වෙලා. පස් කන්දකට යට වෙලා. පඩිපෙලකින් වැටිලා. ස්වභාවික හෙනියක් වැදිලා. ස්වභාවික හේතුවකින් අඩු වයසින් මැරෙනවා. සබහාදම බාර ගන්නවා ඒ කර්ම විපාකය. ඊළඟට තියෙනවා අපි බලමු හොරකම් කිරීම. අදින්නාදායි හෝති. හොරකම් කරනවා. යන් එවුන එක විස්තර කරන්න ඇති. යම්තම් පරස්ස පර විත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා අදින්නම් තෙය්‍ය සංකාතං ආදාතා හෝති. ගමක වේවා වනයේ වේවා ගාමගතං වා අරඤ්ඤගතං වා පරස්ස අනුන්ගේ දේවල් පර විත්තූපකරණ අන්සතු උපකරණ තියෙනවා. අදින්නම් ඒක Tamanට දීලා නැහැ. තෙය්‍ය සංකාතං හොර හිතින් ආදාතා හෝති ගන්නවා. ගමක හෝ වේවා කැලේක හෝ වේවා Tamanට නොදුන්න දෙයක් හොර හිතින් ගන්නවා. ඒකට තමයි හොරකම කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට දැන් කෙනෙකුට අටුවාවල විස්තර කරනවා අනුන්ගේ දෙයක් වෙන්න ඕන. ඒක Tamanට නොදුන්න දෙයක් වෙන්න ඕන. හොර හිත තියෙන්න ඕන. හොර හිතින් තිබ්බ තැනින් මෙහෙම උස්සන්න ඕන. ඒ උස්සපු ගමන්ම යාට යායි පස්සේ තිබ්බත්
එයාගේ අතින් හොරකමක් වෙලා. එක අටුවා විස්තරේ. ඒතර හොරකමක් කරපු කෙනෙකුට ලැබෙන කර්ම විපාකේ තමයි තමන්ගේ ධනෙ නැසෙනවා. තමන්ගේ දේවල් නැසෙනවා, දුප්පත් වෙනවා. එක්කෝ අනුන් තමන්ගේ ධනෙ පැහැර ගන්නවා. අනුන් කර ගැහුවා. තමන්ට යමක් නැති වෙන්න තිබ්බ කර්ම විපාකෙට මෙන්න හොරෙක් කරගහලා තමන්ගේ වරන් යනවා. එක්කෝ තමන්ගේම මෝඩකම් නිසා තමන්ට තියෙන ධනෙ නැති වෙනවා. කොච්චර හම්බ කළත් නැහැ. එහෙම නැත්නම් සෝබා ධර්මේ බාර ගන්නවා. ගින්නට අහු වෙනවා. වතුරට අහු වෙනවා. පස්වලට යට වෙනවා. තිබ්බ තැන අමතක වෙනවා. තමන්ට ධන හානිය සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔන්න දෙවෙනි පාප කර්මය ඒක. ඉතින් ඔය හොරකමක් කරපු කෙනාගේ කර්ම විපාකේ එක්ක මේ ජීවිතේ තමන්ට එනවා. නැත්තම් පරලොව ඊළඟ ජීවිතේ එනවා. එහෙම නැත්තම් සංසාරේ කවදා හරි දවසක විපාක දෙනවා. ඔන්න ඊළඟ සිල්පදේ. කාමේසු මිච්ඡාචාරා වේරමණී. දැන් මම දැක්කා මේ ධර්ම දේශනා කීපයකම මම ඇහුවා මේ මම ඔය හාමුදුරුවන්ගේ බණ අහනවා. ඒ හාමුදුරුවෝ මම විස්තර කළා ඇහින් රූප බලන එක කාමය, වැඩිපුර බලන එක වැරදි කාමසේවනය කියලා. කනෙන් ශබ්ද අහන එක කාමය, වැඩිපුර අහන්න ගත්තොත් වැරදි කාමසේවනය. ගන්ධ සුවඳ විඳින එක කාමය, වැඩිපුර සෙන්ට් ගහගත්තම වැරදි කාමසේවනය කියලා. කෑම කන එක කාමය, වැඩිපුර කන එක වැරදි කාමසේවනය. අපි බලමු දැන් ඒ හාමුදුරන්ගේ බණක් කිව්වා. අපි බලමු බුදුරජාණන් වහන්සේ කොහොමද වදාළේ කියලා. කාමේසු මිච්ඡාචාරී හෝති. කාමී වර්ධව හැසිරෙනවා. යාතා මාතුරක්කිතා. ගැහණියක් ඉන්නවා අම්මගේ යටතේ අම්මා රකිනවා. පිතුරක්කිතා පියා විසින් රකින. මාතා පිතුරක්කිතා අම්මා තාත්තා දෙන්නම රකිනවා ඒ කෙල්ල. බාතුරක්කිතා සහෝදරය රකිනවා. බගිනි රක්කිතා සහෝදරිය රකිනවා. ඥාති රක්කිතා ඥාතියන් විසින් රකිනවා. ගෝත්‍ර රක්කිතා ගෝත්‍රයෙන් පරම්පරාවෙන් රකිනවා. ධම්ම රක්කිතා ධර්මයෙන් රකිනවා. අපි කියමුකෝ මෙහෙණින් වහන්සේ නමක් ගත්තොත් මෙහෙණින් වහන්සේ ගෝත්‍රයෙන් ධර්මයෙන් රකින්න කෙනෙක්. මෙහෙණින් වහන්සේගේ අයිතිය තියෙන්නේ ඒ ධර්මයට යා පැවිදි වුණ දහමට. සස්සාමිකා මිනිසෙක් බැඳපු මිනිහෙක් ඉන්නවා. එහෙම නැත්නම් සපරිදණ්ඩා කසාදයට වෙන් කරගෙන ඉන්නේ. අන්තමසෝ මාලාගුල පරික්කිත්තාස්පි මල් මාලයක් දාලා හරි ඔයා මම බඳිනවා කියලා වෙන් කරගෙන ඉන්නවා නම් කෙනෙක්. තථා රූපාසු චාරිත්තං ආපජ්ජිතා හෝති. ඒ වාගේ ගැහණියක් එක්ක කාමී හැසිරුණොත් ඒකට තමයි වැරදි කාම සේවනය කියලා කියන්නේ. ඔන්න හොඳට තේරුම් ගන්න. ඉතින් මේකෙන් තොර අය කොහෙන්ද හොයන්නේ කියලා බලන්න. එක්කෝ ඒ අපි කියමු ඒ කාන්තාවට අම්මා කෙනෙක් ඉන්නවා යව බලා ගන්න. තාත්තා ඉන්නවා. අම්මා තාත්තා ඉන්නවා. සහෝදරිය ඉන්නවා. සහෝදරයා ඉන්නවා. එයාව බාර ගන්න එයාට වග කියන්න කෙනෙක් ඉන්නවා. එක්කෝ එයා බැඳලා එක්කෝ නැත්තම් එයා නම් මොකද්ද කියන්නේ රෙජිස්ටර් කරනවද? ඔය ඉස්සර තිබ්බේ නෑනේ ඒක නෙවෙයි. රෙජිස්ටර් කරලා හරි මෙයා වෙන් කරගෙන ඉන්නවා. අන්න එහෙම වෙන් කරගත්ත කෙල්ලෙක් එක්ක කාමයේ හැසිරුණොත් වැරදි කාම සේවනය. ඒතර දැන් මේක කියපු ගමන් මේක කොල්ලන්ගේ පැත්තටනේ යන්නේ. දැන් මේ වැරද්ද යන්නේ කොල්ලන්ගේ පැත්තටනේ. ඒ මාතු රක්කිතා මව විසින් රකින්න කෙල්ලෙක් සමග පිතු රක්කිතා පියා විසින් රකින්න කෙල්ලෙක් සමග කියලා කියනොත් කොල්ලන්ගෙන් මේ වැරද්ද වෙනවා වගේනේ පේන්නේ. ඒතර කොහොමද මේක කාන්තාවන්ගෙන් මේක වැරදි කාම සේවනය සිද්ධ වෙන්නේ? අම්මා තමාව රකින්න තමන්ගේ අම්මා ඉද්දින් වෙන පිරිමියෙක් එක්ක ඇසුරක් කරනවා. තාත්තා තමාව දුව විදියට ආරක්ෂා කරද්දී වෙන පිරිමියෙක් එක්ක ඇසුරක් කරනවා. තමන්ගේ සහෝදරයා තමාව බලා ගනිද්දී සහෝදරිය තමාව බලා ගනිද්දී තමන්ගේ ඥාතීන් තමාව බලා ගනිද්දී වෙන ඇසුරක් කරනවා. ධර්මයෙන් ගෝත්‍රයෙන් තමන්ව රකිද්දී අපිට සිල්පද පනවලා තියෙද්දී ඊළඟට තමන්ට ස්වාමියෙක් ඉඳිද්දී වෙන ඇසුරක් පවත්වනවා. සපරි දණ්ඩා තමාව විවාහයකට මේ වෙනකොට යෝජනා වෙලා තියෙද්දී නම් රෙජිස්ටර් කරලා තියෙද්දී
අන්තමසෝ මාලා ගුල පරික්කිත්තාපි. මල් මාලාවක් පළඳලා හරි ඔයා මගේ කියලා වෙන් කරගෙන. දැන් මේක කිව්වට පස්සේ කොල්ලෝ මල් මාලාවක් අරන් ගිහලා කරට දාලා ඔයා මගේ කියලා. ඔන්න දැන් ඔයා මං වෙන් කරගෙන ඉවරයි කියලා. මේක ඉන්දියාවේ පැරණි චාරිත්‍රයක්. ඔය දැන් නම් රෙජිස්ටර් කරනවා වගේ ඉන්දියාවේ පැරණි ක්‍රමේ තමයි ඥාතින් ඔක්කොම එකතු කරලා ඥාතින් මැද මල් මාලාවක් දාලා වෙන් කරගන්නවා. දැන් ඕක ඔයාලට කරගන්න ඕනේ නම් ඒ වගේ මල් මාලාවක් දාගන්න ඕන නම් ඔයාගේ පැත්තෙනුයි කෙල්ලගේ පැත්තෙනුයි ඔක්කොම ඥාතින් ගෙනල්ලා කෝවිලකින් මල් මාලාවක් ගෙනල්ලා එහෙම තමයි මල් මාලා දාගන්න වෙන්නේ. අන්න ඒ විදිහට තමයි වැරදි කාම සේවනය කියන එක විස්තර කරලා තියෙන්නේ. ඒක කයෙන් සිද්ධ වෙන වැරද්දක්. මිසක් මේ ඇහෙන් රූප බල්ලා වෙන එකක් නෙවෙයි. කනෙන් ශබ්ද අහලා වෙන වැරද්දක් නෙවෙයි මේක. මේක ඕලාරික පැහැදිලි දෙයක් ඒ අකුසලයේ. ඉතින් ඒ අකුසලයේ Tamange විපාකෙද්දී එක්ක අනුන් කර ගහනවා, එක්ක තමන්ම කර ගහනවා, සබහා දහමෙන් හරි Tamange විපාක එනවා. එක්ක මේ ජීවිතේ විපාක දෙනවා, එක්ක ඊළඟ ජීවිතේ විපාක දෙනවා, එක්ක සංසාරේ කවදා හරි කොතනක හරි විපාක දෙනවා. මෙන්න මේ විදිහට තමයි මහණෙනි අකුසල් චේතනා පහල කොට දුක් උපදවන දුක් විපාක දෙන තුන් ආකාර කායික ක්‍රියා දෝෂය ඇති වෙන්නේ ඔන්න ඔය ආකාරයෙන්. මම හිතනවා මේ සිල්පද තුන දැන් පැහැදිලි ඇති. මේවා අපි තේරුම් ගන්න ඕන. මේකයි කුසල් මේකයි අකුසල් කියලා. මොකද සමහර දැන් අහපු ප්‍රශ්න ටිකක් තියෙනවා. මිනිස්සු සිල්පද එක එක විදිහට හිතනවා. දැන් අපි සුපෝසතේ සමාදන් වෙච්ච කාලේ ඒ කාලේ හිටපු සීයලා අපිට කිව්වා උඹලගේ සීලේ තියෙන උතුරු සළුවේ හැන්දෑ වෙනකල් උතුරු සළුව නම් ලියා ගන්න එපා කිව්වා. අපි මෙහෙම අල්ලගෙන ඉන්නේ උතුරු සළුව වැටේ කියලා. ඊට පස්සේ විකාල භෝජන මොකද්ද කියලා අහනකොට කිව්වා 12ට කලින් ඉඳගෙන නැගිටින්න නැතුව කාපල්ලා කිව්වා. අපිට ඒ කාලේ එහෙම විස්තර කරලා දුන්නේ. ඔයාලට කොච්චර ලාභයක්ද බුද්ධ වචනේ පාලියෙන් ඒ වචන වලින්ම විස්තර වෙන එක. වචනයෙන් අකුසල් 3-4ක් සිද්ධ වෙනවා. චේතනාවක් පහල කරලා වචනයෙන් කියන දේ අනුව පව් 4ක්. දුක ඇති වෙන දුක පිණිස පවතින. ඉද ඒකච්චෝ මුසාවාදී හෝති. ඔන්න බොරු කීම. සබාගතෝවා පරිසගතෝවා ඥාති මජ්ජගතෝවා පූග මජ්ජගතෝවා. සබාගතෝවා කියන්නේ සභාවක් මැද. පිරිසක් මැද. ඥාතින් මැද. පූග මජ්ජගතෝවා ජන සමූහයක් මැද. රාජකුල මජ්ජගතෝවා රජු මැද කියන ආණ්ඩුවේ උසාවියේ රාජ්‍ය ආයතනයකදී. අබිනීතෝ සක්කි පුට්ටෝ එයා ඉස්සරහට කැඳවලා තීරණාත්මක වචනයක් අහනවා. ඒ ඇත්තටම ඇත්ත කියන්න ඕනේ වෙලාවේ. ඒ අම්බෝ පුරිස යං ජානාසි තං වදේසි. ඔයා දන්න දේ කියන්න. සෝ අජානං වා අහහ ජානාමි. දන්නේ නෑ මෙයා මෙන්න කියනවා මම දන්නවා කියලා. අන්න බොරුවක්. ජානං වා ආහ න ජානාමි. දන්නවා. ඇහුවට පස්සේ කිව්වා දන්නේ නෑ කියලා. අන්න බොරුව. අපස්සං වා ආහ පස්සාමි. දැක්කේ නෑ. මෙයා මිනිස්සු මැද කිව්වා දැක්කා කියලා. පස්සං වා ආහ න පස්සාමේති. දැක්කා. මෙයා මිනිස්සු මැද කිව්වා දැක්කේ නෑ කියලා. ඉති අත්ථ හේතුවා තමන් ගැන හිතලා හරි. පර හේතුවා අනුන් ගැන හිතලා හරි. ආමිස කිංචික්ක හේතුවා මොනවා හරි දෙයක් ලැබීමක් ආමිසයක් ලැබීමක් ගැන හිතලා හරි. සම්පජාන මුසාභාසිතා හෝති. දැන දැන බොරු කියනවා. ඒ කියන්නේ මේ තීරණාත්මකයි. එයාගේ උත්තරේ අපිට ඕන. ඒතර මෙයා කෙලින්ම දැකලා දැක්කේ නැහැ කියනවනේ. එතකොට අටුවාවේ තියෙනවා බොරුවක් විනය පෙළෙත් තියෙනවා. මොසා බනන්තස්ස පුබ්බේව හෝති මොසා බනිස්සාමීති. බොරු කියන කෙනාට කලින්ම හිතෙනවා කියනවා මම පටයක් දැන් කියනවාමයි කියලා. කියනකොටත් දන්නවා දැන් බොරුවක් කිව්වේ කියලා. කිව්වට පස්සෙත් දන්නවා මම දැන් බොරුවක් කිව්වේ කියලා. බොරු ඇත්තටම කියවෙන්නේ නැහැ. බොරු කියන එක කියවෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? බොරු කියනවා. කියවෙනවා කියන්නේ මේක ඔටෝ වෙනවා වගේ කන්නේ. ඔටෝ වෙන දේ නෙවෙයි මේ කියන්නේ. බොරුව කියන්නේ හිතලමයි කියන්නේ. ඊට පස්සේ ඔන්න ඔය වගේ බොරුවක් කිව්වට පස්සේ ඒකේ කර්ම විපාක එනවා Tamanda.
බොරුවේ කර්ම විපාක තමයි අභූත චෝදනා. එතකොට Tamanට අභූත චෝදනා එන්න ඕන කර්මයට අනුන් කරගැහුවට පස්සේ Taman නොකල දේවල් මිනිස්සු Tamanට කියනවා. ඔයා නොකරපු දේවල් ඔයාට මිනිස්සු කිව්වොත් ඒ තමයි ඔයාගේ කර්මය අනිත් අය කරගහලා. එක්ක තමන්ම කරගහනවා එක්ක නැත්නම් සබහාදහම විසින් අපි වහු කරන නොකරපු දේවල් වලට. මේ ජීවිතේ එක්ක විපාක දෙනවා එක්ක පරලෝ විපාක දෙනවා කවදා හරි තැනක විපාක දෙනවා. බොරුවක් නම් කියන්න එපා කියන්නේ ඒකට. ඊළඟට බලමු පිසුනා වාචා. හොඳට අහගෙන ඉන්න. පිසුනා වාචා කියලා කියන්නේ කේලම්. ඊතෝ සුත්වා අමුත්‍ර අක්කාතා ඉමේසම් බේදාය. මෙතනින් අහලා අනිත් තැනට ගිහිල්ලා කියනවා මෙතන ඉන්න මිනිස්සු බිඳවන්න. අමුත්‍රාවා සුත්වා ඉමේසං අක්කාතා අමෝසම් බේදාය. අතනින් අහලා මෙතන කියනවා අරුන්ගේ වැරදි බිඳෙන්න. කියන්නේ දෙගොල්ලගේ හිතවත්කම නැති වෙන්න. ඉති සමග්ගානං වා බෙන්තා. සමගීමි වෙච්ච මිනිස්සු බිඳිනවා. බින්නානං වා අනුප්පදාතා. බිඳිලා ඉන්න අයගේ බිඳීම තව වැඩි කරනවා. වග්ගා රාමෝ වර්ග වෙන්න වග්ග රතෝ. අනිත් අය එකට එකතු වෙලා ඉන්නවට කැමති නැහැ. සමගිව ඉන්නවට කැමති නැහැ. වග්ග කරණින් වාචම් භාසිතා හෝති. පිරිස් වෙන් කිරීමෙන් වචනමයි යන්නේ. කොහොම හරි කඩනවනේ. බිඳනවා. මිනිස්සු බිඳිනවා කේලම් කියලා. ඔන්න පැහැදිලිම දේ. ඒතකොට මේකේ විනය විග්‍රහය තමයි මේ කේලම කාරණා දෙවිදියකට කියනවා. එකක් තමයි කියනවා වේදනා අභිප්පාය. එයාට ප්ලෑන් එකක් තියෙනවා මොම් බිඳවන්න ඕනමයි කියලා. අනිත් එක තමයි පිය කම්මියතා. අරයත් එක්ක යාළු වෙන අදහසින්. එයත් එක්ක ෆිට වෙන අදහසින්. අනුන් කියපු ඒවා මෙතන කියනවා මෙයත් එක්ක යාළු වෙන්න. හැබැයි මේක කිව්වට පස්සේ අර අයගේ හිතවත්කම් නැති වෙනවා. පිය කම්මියතාව කියන එක මුල් කරගෙන ගොඩාක් මිනිස්සු කේලම් කියනවා. ඒ කියන්නේ අපි එයාත් එක්ක හිතවත් වෙන්න යාළු වෙන්න ඕනම දෙයක් එයාත් එක්ක කියනවා. අපි එයාත් එක්ක හිතවත් කියලා අර ෆිට එකට කියනවා. හැබැයි ඒ කියන දේ මිනිස්සු බින්දෙනවා. ඒකත් කේලමම තමයි කියුවා. කේලම් කියපු අයට සංසාරේ යාළුවෝ හිටින්නේ නැහැ. ඉක්මනින් හිතවත් අය නැති වෙනවා. හොඳ යාළුවෝ නැති වෙනවා. හොඳ මිනිස්සු තරහ වෙනවා. ගොඩාක් වටිනා දේවල් මගහැරෙනවා නැති වෙලා යනවා. කේලම් කියන මිනිසුන්ගේ සංසාරේ. പ്രേත ලෝකේකවත් ඉපදුනම කටවල් කුණු වෙනවා. කටෙන් පණුව ගන්නවා. පුතාලා දන්නේ නැතුව ඇති දුවේ පින්වතුනි ඉස්සර අපි පුංචිම කාලේ අපේ ගම්වල ගව පාලනේ තිබ්බා. එතකොට අම්මලා නම් කිව්වේ ඉඳේර යකා කියලා මම නම් දන්නේ නැහැ කවුද කියලා. ඒ ගාල් වලින් යන පාරේ පණු ගුලි තියෙනවා. මම දැකලා තියෙනවා. එතකොට අපිට අම්මලා කිව්වේ ඒ ඇවිදින අමනුෂ්‍යයාගේ කකුල කුණු වෙලාලු තියෙනවා. පණුව පිරිලලු. ඒ වේදනාවට එයා යන තැන කකුල හයියෙන් ගහනවලු. කකුල හයියෙන් ගහනකොට පණු ගුලියක් වැටෙනවා. මෙච්චර ලොකු පණු ඒකේ අස්සේ ඉන්න දහස් ගාණක් පණුව. ඔය මේ ගව ගාල් වලට යන පාරවල් වල එහෙම වැටිලා තිබ්බ මම දැක්කා ඉස්සර. පරලොව මිනිස්සුන්ගේ කටවල් වලින් පණුව වැටෙනවා. මං ඉදිරියේ එක දිනක් එක ප්‍රේතෙක් මිනිස්සෙක් ඇඟට ආරුඩ වුණා. මුළු අසපුවම ගඳ ගැහුවා. නහයක් නම් තියාගෙන ඉන්න බෑ. කට ඇරිය ගම. කටෙන් වැටෙන කෙල පාපිසි දෙක තුනක් දාලවත් කෙල ටික නතර කරගන්න බැරි වුණා. මනුස්ස ලෝකෙ ඉඳින් තමන්ගේම සහෝදරයෝ කාකොටවලා කටෙන් කුණු කෙල වැක්කිරෙනවා. හොඳ නෑ අනුන් බිඳවන්න. එක්කෝ මේ ජීවිතේ විපාක එනවා එක්කෝ පරලෝ එනවා එක්කෝ සංසාරේ කවදා හරි විපාකයක් එනවා කේලම් කියන්නේ උණ්ඩ නම්. සමහරු කේලම් කියන්නේ වෙනම බස් වල නැගලා යනවනේ අක්කලා ගෙවල් දිහා කියලා එන්න අරක. වාහනේ අරන් යනවා කේලම් කියන්නේ. සල්ලි වේදම් කරගෙන. අද කාලේ ගොඩක් ලේසි ෆෝන් එක ගත්තා කේලම් කෙරුවා. ඩේටා කපාගෙන කේලම් කියන්නේ. ඊට පස්සේ තියෙනවා පරුස් දැන් උන බොරු කීම වචනින් වෙන අකුසලයක්. කේලම් වචනින් වෙන අකුසලයක්. ඊට පස්සේ දැන් ඔය ඉස්සර තව තියෙනවා මේ
ඉස්සර මට මතකයි අපේ ගම්වල ගෙදරකට ගෑනු ළමයි බලන්න පිටගමකින් මනමාලෙක් ආවොත් ඒ මනමාලයා ගෙදරට ඇවිල්ලා ආයේ බස් එක තියෙන තැනට ගමේ යනකල් සමහරට මීටර 500ක් කිලෝමීටරයක් බස් එක තියෙන තැනට ගමේ ඇතුළේ ඉඳලා එන්න ඕන. එතකොට ඒ ගෙදර පුතෙක් හරි ගෙදර කෙනෙක් අර මනමාලයත් එක්ක අනිවාර්යෙන් බස් එක ළඟට එනවා. එයා බස් එක නංගවලා තමයි ගෙදර යන්නේ. ඇයි ඒ? කවුරු හරි කසාදේ කඩනවා. අර කෙල්ල බලන්න ආපු කොල්ලා කියලා දැනගත්තොත් යන ගමන් විටකුත් දීලා මල්ලි විටක් කනවාද කියලා. කොහෙද ගියේ එහෙද? එහෙ ගියයි පුතා අවුලක් තියෙනවනේ. ඔය කෙල්ලගේ ගිය මාසේ මෙහෙම කේස් එකක් අහුණානේ. කේලම් කියලා කසාද කඩනවා. ඊට පස්සේ පරුසා වාචා. පරුසා වාචා කියන්නේ අන බලමු පරුසා වාචා කියන්නේ මොකක්ද කියලා. යාසා වාචා අණ්ඩකා කක්කසා පරකටුකා පරාභි සජ්ජනී කෝද සාමන්තා අසමාධි සංවත්තනිකා තථාරූපින් වාචම් භාසිතා හෝති. ඔන්න පරුසා වාචා කියන එක විස්තර කළේ. අණ්ඩකා දරුණු වචන, කක්කසා කරකස වචන, පරකටුකා අනුන්ට උල් වලින් යනවා වගේ, පරාභි සජ්ජනී ඒ වචන කිව්වට පස්සේ අනිත් එක්කෙනාට තරහ යනවා. අපි මේ වචනේ කිව්වට පස්සේ අනිත් එක්කෙනාට තරහ යනවා. ඒකට කියන්නේ පරාභි සජ්ජනී. කෝද සාමන්තා. ඒ වචනේ කියපු ගමන් අරයට ක්‍රෝධය ඇති වෙනවා. අසමාධි සංවත්තනිකා. හිත අවුල් යනවා. යාගේ හිතේ සමාධිය නැති වෙනවා. හිත ගොඩාක් විසිරෙනවා. තථාරූපින් වාචම් භාසිතා හෝති. එවැනි වචන තමයි පරුසා වාචා. දැන් අපි පරුසා වාචා කියන්නේ කුණුහරුප කියන එකට කියමුකෝ. එහෙම නෙවෙයි. නලවලා පද්දලා ඇඟට නොදැනී වචන යවන්න පුළුවන් පරුසා වාචා. හිත රිදෙන හින්ට් පාස් කිරිලි. කුණුහරුප නෙවෙයි නොදැනී අරයා අවුල් යන වචනයක් කියනවනේ. පරුසා වාචා. තවත් කෙනෙක්ගේ හිත අවුල් යන, තවත් කෙනෙකුට තරහ ඇති වෙන, තවත් කෙනෙකුට ක්‍රෝධය ඇති වෙන, එයාගේ හිතේ සමාධිය නැතිවන, කටුක උලෙන් යන්න වගේ වචන කියනවනේ. ආන්න එක තමයි පරුසා වාචා. පරුසා වාචා කරපු අයට සංසාරේ ලැබෙන කර්ම විපාකේ තමයි මිහිරි වචන ඇහෙන්නේ නැහැ. සංසාරේ පරුසා වාචා කියපු කෙල්ලේ කසාද බැන්දොත් එහෙම එයාගේ කර්ම විපාකයේ මිනිහා කරගැහුවොත් ඒ මිනිස්යාට ඒ කෙල්ලගේ පුංචි වැරද්දටත් බනින්නමයි හිතෙන්නේ. සැර වෙනවා. ගොඩක් අය කියන්නේ ඔය ආදරය කරපු කාලේ වගේ නෙවෙයි කියලා. දැන් ආදරය කරපු කාලේ තිබ්බේ මැසේජ් ගහන්නනේ. එතකොට අනේ බබා වස්තුව මැනිකක කියා මැසේජ් තමයි ගැහුවේ. දැන් බැන්දා. බඳිනකොට කර්ම විපාක එනවා. මෙයාට මිහිරි වචන අහන්න බෑ. ඒ කියන්නේ කර්මයේ විසින් මෙයාට පරුස වචන තමයි ඇහෙන්න ඕන. මිනිහට තරහා යනවා. ඉතින් ඒ කොල්ල ඇවිල්ලා කියනවා යකෝ මට පුදුම තරහක් බං එන්නේ ගෙදර ගියාම කියලා. ඔයාලටම වෙලා නැද්ද? සමහර අයට ආදරෙන් කතා කරන්න කියලා හිතාගෙන යනවා දැක්ක ගමන්ම දෙසන්නමයි හිතෙන්නේ. සමහර අයට ඔකද මොන ගැහියනින්කෝ කියලා ඉන්නේ බනින්න මූණ දැක්කට පස්සේ බනින්න හිතෙන්නේ නැහැ. මට නම් එහෙම වෙලා තියෙනවා. බනින්න ප්ලෑන් කරගෙන ඉන්නේ මූණ දැක්කට පස්සේ බනින්න හිතෙන්නේ. ඒ වගේම ආදරෙන් කතා කරන්නම් කියලා හිතලා ප්ලෑන් කරගෙන ඉන්නවා. එක වචනයයි කතා කරන්නේ තරහ යන්න මොන හරි එකක් කියනවා හොඳට බයිනවා. පරුස වචන කතා කරන අයට මිහිරි වචන ඇහෙන්නේ නැහැ. ඒ නිසා අනුන්ගේ හිත රිද්දන වචන කතා කරන්න එපා හොඳ නැහැ. එක්කෝ එක මෙලෝ විපාක දෙනවා එක්කෝ පරලෝ විපාක දෙනවා. ඊළඟ ජීවිතේ එහෙම නැත්නම් කවදා හරි දවසක සැරට කතා කරපු වචනයක පාපය ගෙවෙන්නේ නැතුව නැති වෙන්නේම නැහැ. කවදා හරි විපාක එනවම තමයි. බොරුවක් කියපු එකේ විපාකේ නැති වෙන්නෙම නැහැ. කවදා හරි විපාක ලැබෙනවම තමයි. ඔයාට ඔයා කියපු බොරු අමතක වෙලා ඇති. කර්මයට අමතක නැහැ. යා කල්ප ලක්ෂයක කර්මය වුණත් ඇදලා ගන්නවා. අපරාපරිය වේදනීය කර්ම. පව් කියන જાතිය නම් එකක් කළත් ඒක නම් එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සම්පප්පලාප කියන්නේ මොකද්ද?
අකාලවාදී, අභූතවාදී, අනත්තවාදී, අධම්මවාදී, අවිනයවාදී, අනිදානවතින් වාචම් භාසිතා හෝති අකාලේන අනපදේශං අපරියන්තවතින් අනත්ත සංහිතං. ඕන සම්පප්පලාප කියන එක විස්තර කරපු හැටි. අකාලවාදී. ඒ කතාව ඒ වෙලාවට සුදුසු නැහැ. ඒ වෙලාවට සුදුසු නැති වචන කතා කිරීම සම්පප්පලාප. අභූතවාදී. අසත්‍ය දෙයක්. ඒක බොරුවක්. ගොතපු කතාවක්. ඒවා ඉති සම්පප්පලාප. අනත්තවාදී. ඒකෙන් අර්ථයක් නැහැ අයහපත් දෙයක් කියන්නේ. අධම්මවාදී. අධර්මයට අයිති දෙයක්. අවිනයවාදී. හික්මෙන්ද සුදුසු දේවල් නෙවෙයි. අනිදානවතින් වාචම් භාසිතා හෝති. පැය ගානක් කතා කර කර ඉන්නවා. එක වැඩක් එක වචනයක් වැඩකට ගන්න එකක් නැහැ. පැය ගානක් කතා කරපු වචන වලින් වැඩකට ගන්න පුළුවන් වචනයක්, හිතේ මතක තියාගෙන ඉන්න ඕන වචනයක්, කවදා හරි ඔය කියපු දේ මතක තියාගත්තොත් මට ඕන වෙයි කියලා හිතෙන වචනයක්, ඒ කතාවෙම නැහැ. සම්පප්පලාප. අකාලේන ඔය විදිහට කාලයට අයිති නැති, අනපදේශං උපදේශක් නැති, අපරියන්තවතින් ඒ කතාවේ කෙලවරකුත් නැදී ඇදී ඇමිනි යනවා කතාව. ඉවරයක් නැහැ. අනත්ත සංහිතං කිසිම අර්ථයක් නැති වචන. ආනවට තමයි කියන්නේ සම්පප්පලාප. දැන් මෙච්චර කාලයක් බලපු නාට්‍ය වලින් ජීවිතේට ගත්ත ආදර්ශ ටික කියන්නකො බලන්න. මගේ අම්මෝ බලපු නාට්‍ය කොට, බලපු කතා කොට, අහපු සින්දු කොට, අද වෙනකොට ගත්ත ඔයාගේ ජීවිතේට ගත්ත උපදේශක්. ඔයත් මරණයේදී අඬනවා, ලෙඩවීමේදී වැළපෙනවා, ප්‍රියංගෙන් වෙන්වීමේදී වැළපෙනවා, අප්‍රියං හා එක්වීමේදී වැළපෙනවා. ඔයා තාම දුක් ගොඩේ. ඒත් ඔයා හැම මිනිස්යන්ගෙන් කතාවටම සවන් දෙනවා. හැමෝත් එක්කම කතා කරනවා. එතන මේවත් එක බලනකොට සම්පප්පලාපෙන් පිරුණ ලෝකේ ඔයාලට කල්යාණ මිත්‍ර ඇසුරක බණපදයක්වත් අහන්න ලැබෙන එක කොච්චර වටිනවද? දැන් මේ ඉගෙන ගන්න හැම බණපදයක්ම නිවන් දකින්න මොහොත දක්වාම කුසල් මේකයි අකුසල් මේකයි කියලා තේරුම් ගන්න, මතක තියාගන්න කොච්චර සුදුසු වචන ටිකක්ද මේ කතා කරන්නේ. අපේ බුදු සමිඳුගේ වචන තුල බොරුව ගෑවිලාවත් නැහැ. පරුස වචන කේලම් හිස් වචන ගෑවිලාවත් නැහැ. කොහොමද දුවේ පුතේ සංසාරේ මේ ජීවිතේ වැඩිපුරම හොඳ දේවල් විතරක් කතා කරන්නේ නැත්නම් කොච්චර හොඳද? ජීවිතේට කුණුහරුපයක් කියපු නැති මිනිස්සු ඉන්නවා. ළමයිනුත් ඉන්නවා. තරුණ දූල පුතාලා ඉන්නවා අපිටත් මොන ගහලා ජීවිතේට කුණුහරුපයක් කියලා නැහැ. නරක වචන කියලා නැහැ. අනුන් රිද්දලා නැහැ. බොරු කියපු නැති අයත් ඉන්නවා. කවදාවත් ජීවිතේට බොරුවක් කියලා නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඕක තමයි කිව්වා අකුසල් චේතනා පහල කරලා දුක් උපදවන, දුක් විපාක දෙන සිව් ආකාර වාචසික ක්‍රියාදෝෂය ඇතිවන්නේ ඔන්න ඔය වචන තුනෙන් හතරෙන්. බොරුව, කේලම, පරුස වචන, හිස් වචන. ඔන්න ඊළඟ ටික බලමු. කොහොමද මනසින් අකුසල් සිද්ධ වෙන්නේ? විපාක නොදී ඒක අවසන් වෙන්නේත් නැහැ. එක්ක මෙලෝ එනවා විපාකේ, නැත්තම් ඊළඟ ජීවිතේ එනවා, නැත්තම් කවදා හරි දවසක. ඇයි මම මේකට කවදා හරි දවසක කිව්වේ? නිවන් දකින්න ජීවිතේ දක්වාම එනවා කියලා කිව්වේ නැත්තේ ඇයි මම? නිවන් දකින්න ජීවිතේ දක්වාම එනවා කියලා කිව්වොත් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි නිවන් දකින්න ජීවිතයක් තියෙනවා කියලා. එහෙම එකක් නැහැ. නිවන් දකින්න ජීවිතයක් තියෙනවම කියලා නැහැ. නිර්වාණ ගාමිනී පටිපදාව අනුගමනය කරන කෙනයි නිවනටපත් වෙන්නේ. අනුගමනය නොකරන කෙනාට අහවල් දවසේ නිවනක් ලැබෙනවා කියලා එකක් නැහැ. ඔන්න මනසින් වෙන අකුසල් තුනක් තියෙනවා. මොකද්ද කියන්න බලන්න අහලා තියෙන විදිහට. පළවෙනි එක අවිජ්ජා, දෙක ව්‍යාපාද, තුන මිච්ඡා දිට්ඨි. මං හිතනවා මේක ගැන නම් අවධානය ගොඩාක් අඩුයි මිනිස්සුන්ගේ. ඉද බික්කවේ එකච්චෝ අවිජ්ජාලූ හෝති. කෙනෙක් අවිජ්ජාවෙන් යුක්තයි. මොකක්ද අවිජ්ජා කියන්නේ? යම්තම් පරස්ස පරවිත්තූපකරණං තං අවිජ්ජිතා හෝති අහෝ වත යම් පරස්ස තං මමස්සාති. අනුන්ට අයිති අනුන්ගේ දේවල් වලට ගිජුයි. ආසාව වැඩි.
අහෝ වත යං පරස්ස තම් මමස්සාති. අනුන්ට යමක් තියෙනවා නම් ඕක මට තිබ්බා නම් කියලා හිතෙනවා. අනුන්ගේ වාහන දිහා බල බලා මෙහි කෙලහලනවා. අවිජ්ජා. අනුන්ගේ නෝනලා දිහා බල බලා මෙහි ඉන්නවා. පෙරේතකමේ. අවිජ්ජා. අනුන්ට තියෙන දේ මට තිබ්බා නම්. හොඳ ගෙවල් දිහා බල බලා අනුන්ගේ ගෙවල් වලට ආසාව. ඕක අපිට තිබ්බා නම්. අනුන්ගේ ඉඩ කඩන් Tamanට ගන්න ආසාව අවිජ්ජා. ඉම දුවනවා. ඉමේ කණු ඇවිදිනවා. වේලි ගොඩාක් රහිනවා. ওই ටිකත් අපිට තිබ්බා නම් අවිජ්ජා. ඒ නිසා අනුන්ගේ දේවල් අපිට තිබ්බා නම් කියන ආශාව හිතේ ගිජු වුණාට පස්සේ බොහෝ අකුසල් හිතේ වැඩෙනවා. ඒක තේරුම් ගන්න. ඊළඟ එක තමයි ව්‍යාපාද. මේක නම් තේරුම් ගන්නම ඕන. ව්‍යාපන්න චිත්තෝ කියන්නේ මොකද්ද? පදුට්ඨ මන සංකප්පෝ. පදුට්ඨ මන සංකප්පෝ කියන්නේ හිත දූෂ්‍ය වෙලා තියෙන්නේ. ඉමේ සත්තා හඤ්ඤන්තුවා. මේ සත්වයෝ වෙනසේවා. බජ්ජන්තුවා සිරගත වේවා. උච්චිජ්ජන්තුවා මුලින්ම නැසේවා. විනස්සන්තුවා විනාශයටපත් වේවා. මාවා මුන් හැදි ගෑවිලා යනවා නම් හොඳයි. මම නෙමෙයි කිව්වේ මේ මිනිස්සු හිතනවලු. ඒ විදිහට හිතනවා කියනවා. මුන්ට හොඳක් වෙන්න එපා. මුන් හිරේ දාන්න ඕන. මුන් නැති වෙන්න ඕන. විනාශ වෙන්න ඕන. හැදි ගෑවිලා යන්න ඕන. කියලා හිතෙනවලු. ඒකට තමයි කියනවා අවිජ්ජා මානසික අකුසලයක් කියනවා. ඔයාලට ඔය හිතෙන්නේ නැහැ. ප්‍රවෘත්ති බලනකොට හිතෙන්නේ නැහැ. මුන් හැදි ගෑවිලා යනවා නම්. අපරාධ 10ක් බැලුවොත් එහෙම ඒ අපරාධ 10ක් නිවුස් බලද්දීම මුන් හිරේ දාන්න ඕන. මුන් හැදි ගෑවිලා යනවා නම් මුන් එල්ලලා මරන්න ඕන. ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕන කියලා බලන මිනිහට හිතෙනවා. හැබැයි ඒ බලන මිනිහා පොලිසියේ OICත් නෙවෙයි. එයා ජජ් කෙනෙකුත් නෙවෙයි. විනිසුරුවෙකුත් නෙවෙයි. ඒ කියන්නේ යා හිරේට දාන්න මෙයාට කිසිම සුදුසුකමකුත් නැහැ. කොච්චරද කියනවා නම් එළියට ගෙදර එළියට පැනපු බලු පෙටියක් කූඩුවට දාගන්න බැරි ආච්චි අර නිවුස් බලලා කියනවා මේක හිරේ දාන්න ඕන. නිවුස් 10ක් බැලුවොත් ව්‍යාපාද චිත්ත කොච්චරද? නිවුස් බලනවා නම් අනේ සංසාරේ උන් කරන දේවල් උන් අරන් යයි. අපි කරන දේවල් අපි අරන් යයි. ඒ පොලිසියෙන් වෙන මේවට පරීක්ෂණ පවත්වනවා. උසාවියක් කියලා එකක් තියෙනවා. ඒවට හඬ ගන්න සංවිධාන තියෙනවා. ඊතර වෙන්නේ සුළු පිරිසයි. ඔබ ඊතර වෙනවා නම් ඔබගේ මනස වෙනම තියෙන්න ඕන. ඔබ දඬුවම් දෙන කෙනෙක් නෙවෙයි. විනාශේ පතන කෙනෙක් නෙවෙයි. සමාජයට එයාට වඩා ඔයාට පෞරස් වෙන්න පුළුවන්. මම දැක්ක බල්ලෙකුට ගිනි තියලා හරි බල්ලෙකුට දඬුවම් දෙන මිනිස්සෙක් ගැන නිවුස් එකක් ගියා. මිනිස්සු කියනවා ඔය මිනිහා ගිනි තියන්න ඕන. දැන් අර මිනිස්සයා ගිනි තිබ්බේ බල්ලෙක් තිරිසන් සතෙක්. මෙයා කල්පනා කරන්නේ මිනිස්සෙක් ගිනි තියන්න. සතෙක් ගිනි තියන්න කල්පනා කරන මානසික අකුසලයයි. මිනිස්සෙක් ගිනි තියන්න කල්පනා කරන මානසික අකුසලයි කියලා බලනකොට මිනිස්සෙක් ඝාතනය කරන්න හිතන චේතනාවේ පාපේ වැඩි. පාපේ වැඩි. සතෙකුට ඇති වෙන කරුණාවට වඩා මිනිස්සෙක් ගැන ඇති වෙන කරුණාවේ කුසල චිත්තය වැඩි. ඒකනේ සිල්පද පනවද්දී බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයට පචිතියවතක් වදාලා. හැබැයි මිනිස්සෙක් ඝාතනය වුණොත් පරාජයකා මහානකම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. තමන්ගේ අතින් මඳුරුවෙක් මැරුණොත් තවත් ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා වැරද්ද කියලා ආරෝචනය කරලා පිරිසිදු වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සෙක් තමන්ගේ අතින් මැරුණොත් මහාන උපසම්පදාව නැත්තටම නැති වෙනවා. මේ ජීවිතේ ආයෙ මහාන වෙන්නම බෑ. උපසම්පදාව වෙන්නම බෑ. දැක්කද මේ පාප කර්මයේ ප්‍රබලකම මිනිස්සෙක්. තුරු මේ මිනිස්සු හිරේ දාන්න ඕන, හැම ගහන්න ඕන, ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕන, ගිනි තියන්න ඕන, එල්ලුම් ගහ නියම කරන්න ඕන කියා ප්‍රවෘත්ති බලබලා දවස ගානේ හිතන මිනිස්සුන්ගේ මානසික අකුසල් ගොඩ කොහමද? පොයට සිල් ගත්තට, අටපිරිකර පූජා කළාට, කටින පින්කම් වලට ගියාට, රුවන්වැලි සෑය වැන්දට, පින්කම් කළාට මනසේ අකුසල් කන්දක් හැදිලා.
උන්ට හොඳක් වෙන්න එපා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔක තමයි ව්‍යාපාද අකුසල කියන්නේ මානසික. මිච්ඡා දිට්ඨි. මොකද්ද මිච්ඡා දෘෂ්ටිය කියන්නේ? නත්ති දින්නම් දීමේ විපාක නැත. නත්ති ඉට්ඨං පුදන දේ පුද පූජාවල් වල විපාක නැහැ. නත්ති හුතං සේවාවත් පිළිවෙත් කිරීමේ විපාක නැහැ. තමන් ගන්න පඩියට හරියට වැඩ කරන්න හිතෙන්නේ නැත්තේ තමන්ගේ ජොබ් එකේ තමන්ගේ ඩියුටියට හරියට වැඩ කළොත් ඒක හොඳ දෙයක් කියලා හිතේ අදහස නැති නිසා ගන්න පඩියට හරියට වැඩ කරන්නේ නැත්තේ මිත්‍යා දෘෂ්ටි මුල් වෙලා. සේවාවත් පිළිවෙත් කිරීමේ විපාක ඇත මේ නැත කියලා හිතන මිත්‍යා දෘෂ්ටිය. නත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. හොඳ නරක දෙකේම විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. නත්ති අයං ලෝකෝ. මේ ලෝකේ විශ්වාස කරන්නේ නැහැ. නත්ති පරෝ ලෝකෝ. පරලෝකයක් තියෙනවා කියලා විශ්වාස කරන්නේත් නැහැ. දැන් කවුරු හරි කිව්වොත් එහෙම දිව්‍ය ලෝකේ අපායයි තියෙන්නේ මෙහි බං කියලා. එයාට මේ ලෝකේ පරලෝකේ වෙන් කළා හඳුනගෙන නැහැ යා. මෙලොවක් කියලා එකක් වෙනම තියෙනවා පරලොවක් කියලා එකක් වෙනම තියෙනවා. මේක මේ මිනිස්සෙක් විදියට අපි ඉපදුනාට පස්සේ මිනිස්සු විදියට මූණ දෙන්න තියෙන අභියෝග ටිකට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න බැරි වීම තමයි එයා තුළ තියෙන මිත්‍යා දෘෂ්ටිය. නත්ති අයං ලෝකෝ. නත්ති පරෝ ලෝකෝ. ඊට පස්සේ නත්ති මාතා අම්මා විශේෂයි කියලා තේරෙන්නේ නැහැ. නත්ති පිතා අම්මා තාත්තගේ වෙනසක් නැහැ මෙයාට. වෙන කාන්තාව වගේම අම්මා. වෙන පිරිමි වගේ තාත්තා. එහෙම නැහැ. අපි අවුරුදු කෝටි ගණන් නිරේ ඉඳලා මනුස්ස ලෝකෙට එනකොට ගර්භාෂයේ දුන්නේ අම්මා. අපිව ජාතක කළේ තාත්තා. ගිනි දැල් වලින් වට වෙලා තිබ්බ ජීවිත පුළුන් රෙද්දෙන් අපිව වඩාගත්තේ අම්මා, තාත්තා. ගිනි ගුලි ගිලපු කටවල් වලට ලෝදිය ගිලපු කටවල් වලට කිරිපෙව්වේ අම්මා. අම්මා විශේෂයි. තාත්තා විශේෂයි. ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් වෙනම එකක් වෙන්න පුළුවන්. ඔයා ඉංග්‍රීසි කතා කරනවා ඇති අම්මා තාත්තා ඉංග්‍රීසි කතා නොකරනවා ඇති. ඔයා ෆැෂන් එකට හොඳට ජන්දියට පහට ඇඳලා ඉන්නවා ඇති. අම්මලා තාත්තලා පරණ විදියට ඉන්නවා ඇති. ඔයාලා තරම් විභාග පාස් කරලා නැතුව ඇති. ඔයාලා යන්නේන වාහනවල උඳලා ගිහිල්ලා නැතුව ඇති. ඔයාලා දැකපු ලෝකයේ කොළඹ, නුවරඑළිය, මොහොඳ, සාගරය, පිටරටවල් ওই වයසක මිනිස්සු දැකලා නැතුව ඇති. ඒ වුණාට මේ මිනිස්සු තමයි ඔයාලට ජීවේ දුන්නේ අම්මා, තාත්තා. ඒ මහ මිනිස්සු ගැන හැඟීමක් නැහැ. මේ මිනිස්සු ගැන හැඟීමක් නැහැ. මිත්‍යා දෘෂ්ටිය. නත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතික සත්වයෝ නිරය දිව්‍ය ලෝකේ විශ්වාස කරන්නේ. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මන සම්මග්ගතා සම්මා පටිපන්නා. යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. මෙලොවත් පරලොවත් තම ස්ව ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කරන ජීවිතය අවබෝධ කරගත්ත මුනිවරු ලෝකෙ පහළ වෙනවා කියලා මෙයා විශ්වාස කරන්නේ නැහැ. බුදුවරු විශේෂයි කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒකට මිත්‍යා දෘෂ්ටිය. සුද්දෙක් මොකක් හරි කියපුවම විශ්වාස කරනවා. පිටරට මේ පරීක්ෂණයකින් මෙහෙම හොයාගෙන තියෙනවා කියනකොට විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියවට විශ්වාස කරන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය. මේවා මානසික අකුසල. දුක් උපදවන මෙලොව එක්ක විපාක එනවා. ඊළඟ ජීවිතේ විපාක එනවා. එක්ක කවදා හරි දවසක.